ඕනෑම ව්‍යසනයකදී දීපල මිනිස් ජීවිත උදුරා ගන්න පුළුවන්. හැබැයි අපිට එකක් පසක් කර තිබෙනවා. ලංකාවේ ජනතාව තුළ තිබෙන මනුස්සත්වය කිසිදු ව්‍යසනයකදී උදුරා ගන්න බැරි තරමේ ප්‍රබලතම ගුණාංගයක් බව මෙම ව්‍යසනයේදීත් අපිට ඔප්පු කොට තිබෙනවා. ඒ කුමක්ද? මේ මොහොතේදීත් මාතර අය බදුල්ලට ගිහිල්ලා ඉන්නවා. ගාල්ලේ අය මහනුවර ගිහිල්ලා ඉන්නවා. කළුතර අය නුවරඑළිය ගිහිල්ලා ඉන්නවා. හම්බන්තොට අය පුත්තලමට ගිහිල්ලා ඉන්නවා. කවදාවත් තමන් ඇවිදපු නැති පාරක අනාගතේ කවදාවත් තමන් ඇවිදින්න අපේක්ෂා නොකරන පාරක් ඔවුන් සුද්ධ කරමින් ඉන්නවා. තමන් කවදාවත් නැවතුම් මධ්‍යස්ථානයක් ලෙස උපයෝගී කරගන්න ඉඩක් නොලැබෙන බස් නැවතුම් පොලක් සුද්ධ කරමින් ඉන්නවා. තමන්ගේ ඥාතියෙක් නොවෙන, තමන්ගේ මිතුරෙක් නොවෙන පළමු අතට මුණ ගැසෙන පුරවැසියගේ ගෙදර පිරිසුදු කරමින් ඉන්නවා. ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරන ලිං පිරිසුදු කරමින් තිබෙනවා. ගෙවල් පිරිසුදු කරමින් තිබෙනවා. අවතන් කඳවුරේ ඉන්න පුරවැසියන් එක්ක තමන් හා සමාන ලෙස උරෙන් උර ගැටි එම ජනතාවත් එක්ක දුක බෙදා ගනිමින් ඉන්නවා. ඒක තමයි මම හිතන්නේ අපේ රට තුල කුමන ව්‍යසනයකදීවත් උදුරා ගන්න බැරි මනුස්සත්වය මෙම ව්‍යසනයේදී අපිට ඔප්පු කරමින් තිබෙනවා.